හරි දැන් ලියන මහත්තුරු වගේ අතන ලියන්නයි මෙතන ලියන්නයි එපා. අතන ලියන්න මෙතන ලියන්න එපා. අද අපි මේ කොටස ඉවර කරනවා. දැන් මේ කොටස සම්පූර්ණ ඉවර කරනවා. අද කැන්ඩිස් කොටස කියන්නේ මේ පාඩම අද සම්පූර්ණ ඉවර කරලා දානවා. එතකොට තුන්වෙනි පාඩමේ ගෙන්න පුළුවන් ප්‍රශ්න ටික ඔක්කොම හරි. දැන් මම ආපහු කියන්නේ මේක රිවිෂන් එකක්. මේක 10 6ටයි 11 6ටයි ඔක්කොටම රිවිෂන් එකක්. එතකොට මේක බලපුවාම නැත්නම් මේ කොටස කරගත්තාම හරිද මේ කොටස කරගත්තාම මොන ප්‍රශ්නයක්වත් උත්තර ලියන්න පුළුවන්. හරි. අපි අද 10 දැන් මේ කොටසේදී අපි තුන්වෙනි පාඩමේ ඉතුරු ප්‍රශ්න ටික කතා කරලා ඉවර කරනවා. තුන්වෙනි පාඩමේ ඊළඟට තියෙන තව ප්‍රශ්නයක් තමයි පළවෙනි විජේබාහු රජතුමා. හරිද? පළවෙනි විජේබාහු රජතුමාගේ රාජ්‍ය කාලයේ ඇති වැදගත්කම. ඒතර පළවෙනි විජේබාහු රජතුමාගේ මව ලෝකිතා දේවිය, පියා මහාසාමි මොග්ගල්ලාන, එතුමා කුඩා කල රැක බලාගත්තේ බුද්ධ රාජවත් බුදල් නෑමතියා. එතුමා ගන්න තොරතුරු ගන්න පුළුවන් මූලාශ්‍රය තමයි පණාකඩුව තමසන්නස. ඒ අනුව පළවෙනි විජේබාහු රජුගේ රාජ්‍ය කාලයේ වැදගත් වෙන්න හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි පොළොන්නරුවේ ආරම්භක පාලකයා වීම. පොළොන්නරුවේ ආරම්භක පාලකයා. උන්ක ලියන්න බැරුණා. හරිද? පොළොන්නරුවේ ආරම්භක පාලකයා වීම. එකට හේතුවක් තියෙනවා. ඒ තමයි වෙනේවා හිතන්නේ. ඒ තමයි ඉන්දියාවේ බටහිර වෙරළේ තිබුණු වෙළඳාම. ඒ කියන්නේ මේ පැත්තේ තිබුණු වෙළඳාම තියෙන කාලේ අපිට වැදගත් වුණු ප්‍රධානම වරාය වෙන්නේ මන්නාරම නැත්තම් මාතොට වරාය. ඒ නිසා තමයි මේ මන්නාරමට ආසන්නයෙන් තිබු අනුරාධපුරයේ තෝරාගත්තේ අගනුවර හැටියට. ඒක ඉන්දියාවේ දේශපාලන වෙනස්කම් එක මාරු වෙනවා නැගෙනහිර වෙරළට. ඒකට මේ පැත්තෙන් තමයි නැව් යන්නේ. ඒතකොට මේ පැත්තෙන් යන නැව් මාර්ගයේ ආදායම උපයා ගන්න පුළුවන් හොඳම වරාය වුණේ ත්‍රිකුණාමල වරාය නැත්තම් ගෝකර්ණ තිත්ත කියලා. ඒකට මේ ත්‍රිකුණාමල වරායට ආසන්නයේ තිබු පොළොන්නරුව තමන්ගේ අගනුවර ස්තෝර ගන්නවා. මේක අටේ පොතේ තියෙනවා විස්තර කරලා. පොළොන්නරුව වැදගත් වෙන්න හේතු සරල කාරණේ කියන්නේ ඉන්දියාවේ බටහිර වෙරළේ තිබු වෙළඳාම නැගෙනහිර වෙරළට මාරුනට පස්සේ ඒ වෙළඳ මාර්ගයේ ආදායම උපයා ගන්න පුළුවන් පහසුම වරාය වුණු ත්‍රිකුණාමලයට ආසන්නයෙන් තිබු පොළොන්නරුව එතුමා තමන්ගේ අගනුවර ස්තෝර ගත්තා. ඒතර පොළොන්නරුවේ ආරම්භක පාලකයා වීම තමයි එක වැදගත් කාරණය. අනිත් එක තමයි චෝලයන් පරාජයට පත් කිරීම. ඒ අනුව රජරට ප්‍රදේශය බොහෝ කාලයක් පාලනය කළ චෝල පාලකයන් පරාජයට පත් කරලා ලංකාව නැවත වතාවක් එතුමා එක්සේසත් කරනවා පළවෙනි විජයබාහු රජතුමා. ඊළඟට තව එකක් තමයි එතුමා බුදුදහම සහ ආර්ථිකය දියුණු කළා. ඒ අනුව චෝලයන් විනාශ කරපු හේර විහාර වැව්වමුණු ඇලවේලි නැවත ප්‍රතිසංස්කරණය කරලා බුදුදහම සහ ආර්ථිකය දියුණු කරලා තියෙනවා. ඔයාලගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් පළවෙනි විජේබාහු රජුගේ රාජ්‍ය කාලයේ ඇති වැදගත්කම විස්තර කරන්න කියලා. ඒතර කියන්නේ පළවෙනි විජේබාහු රජුගේ මව ලෝකිතා දේවිය, පියා මහාසාමි මොග්ගල්ලාන, එතුමා කුඩා කල රැක බලාගත්තේ බුද්ධ රාජ නැත්තම් බුදල්න ඇමතියා විසින්. හරි. එතකොට එතුමා ගැන තොරතුරු ගන්න පුළුවන් ප්‍රධාන මූලාශ්‍රය තමයි පණාකඩුව තමසන්නස. අපි අර පින්තූර පොතේ ලියලා තියෙන පණාකඩුව තමසන්නස. එතකොට එතුමා තමන්ට රජ වෙන උදව් කරපු කුඩා කල රැක බලාගත්ත සිත්නරු බිම බුදල්න ඇමතියාට කරපු පරිත්‍යාග සහ ඔහුගේ ඇගීම තමයි මේ මූලාශ්‍රය විස්තර කරලා තියෙන්නේ. ඊට පොළොන්නරුවේ ආරම්භක පාලකයා වීම එතුමාගේ රාජ්‍ය කාලේ වැදගත් වීම ප්‍රධාන හේතුව. ඒක විස්තර කරන්න ඕනේ හැබැයි. නිකන් ලියන්න බෑ පොළොන්නරුවේ ආරම්භක පාලකයා වීම කියලා. ඊට පොළොන්නරුවේ ආරම්භක පාලකයා වීම කියන්නේ ඉන්දියාවේ බටහිර වෙරළේ තිබු වෙළඳාම නැගෙනහිර වෙරළට මාරු වීමත් එක්ක ඒකේ ආදායම උපයා ගන්න පුළුවන් හොඳම වරාය වුණේ ත්‍රිකුණාමල වරාය. ඒකට ආසන්නයේදී පොළොන්නරුව එතුමා අගනුවර ස්තෝරගා. ඊළඟට තමයි චෝලයන් පරාජයට පත් කරලා ලංකාව නැවත වතාවක් එක්සේසත් කිරීම. ඊළඟට චෝලයන් විනාශ කරපු විහෙර විහාර වැව්වමුණු ඇලවේලි ප්‍රතිසංස්කරණය කරලා බුදුදහම සහ ආර්ථිකය දියුණු කිරීම. ඒ තමයි පළවෙනි විජේබාහු රජතුමා ගැන අහුවොත් ලියන්න තියෙන්නේ. හරිද? දැන් ඔය හදන ඉන්නවා වගේ ලියයි. ඔව්. ලියයි නේ මලව. කොච්චර කිව්වත් ඔච්චර තමයි කියලා නේද? එහෙමනේ අපි කියන්නේ. හරි. පොඩ බලන්න. පොතත් බලන්න ඊට පස්සේ චුට්ට පාඩම් කරන්න. හරි. ඊළඟට තව වැදගත් රජෙක් තමයි වසභ රජතුමා. වසභ. හරිද? වසභ රජතුමා. එතුමා ලම්බකර්ණ වංශයේ ආරම්භක පාලකයා. හරියට ලියන්න ලම්බකර්ණ වංශය. තව වෙන එකක් පිළිගියෝ කියලා මම දන්නවා. හරිද? ලම්බකර්ණ වංශයේ ආරම්භක පාලකයා ලම්බකර්ණයන් කියලා කියන්නේ කන්දිගාය කියලා. කන්දිගාය නෙමෙයි. ලම්බකර්ණ වංශිකයන් කියලා කියන්නේ කණපෙඩික රාජ්‍ය ලේඛනාගාර ප්‍රධානින් අපි ඒවර
මේක දැනගෙන තියෙනවානේ අන්තිමට නේද? කණපෙඩි කියන්නේ රාජ්‍ය ලේකනාගාර ප්‍රධානීන් තමයි ලම්බකර්ණ වංශයේ පාලකයා. එතුමා ඒ පරම්පරාවේ රාජ්‍ය බලය ලබා ගත්ත ආසන්න වශයෙන් අවුරුදු 400ක් විතර ලංකාව පාලනය කළ ලම්බකර්ණ වංශය පාලකයෙක්. ඒතකොට මේ පරම්පරාවේ ආරම්භක පාලකයා තමයි වසභ රජතුමා. එතුමායි රාජ්‍ය කාලේ වැදගත් වෙන්න හේතු එකක් තමයි ලංකාවේ මහා පරිමාණ වැව් ඉදි කිරීමේ ආරම්භකයා. ඒකටත් ඉන්දියාව සම්බන්ධයි. ඉන්දියාවේ ක්‍රිෂ්ණ නදිය අපි සාමාන්‍ය මේකට කියන ක්‍රිෂ්ණ තුංගභද්‍රා නදිය කියලා. මේ ගංගානින්නේ උග්‍ර ආහාරයේගයක්. මේක අපි කියන දකුණු ඉන්දියාව. මෙතන තියෙනවා වින්ධ්‍යා කඳුවැටිය. වින්ධ්‍යා කඳුවැටියේ උඩ කොටස උතුරු ඉන්දියාව ලෙසත් මේ කොටස දකුණු ඉන්දියාව ලෙසත් අපි හඳුන්වා ගන්නවා. මේ දකුණු ඉන්දියාවේ මේ ක්‍රිෂ්ණ ගංගානින්නේ ආශ්‍රිතව විශාල ආහාරයේගයක් ඇති වෙලා තියෙනවා. ඒ වෙලාවේ මේ කලාපයේ ආහාරයේගයක් ඇති වෙයි කියලා හිතපු වසභ රජතුමා මහා පරිමාණ වැව් ඉදි කරලා කෘෂි කර්මාන්තය දියුණු කළ බව සඳහන් වෙනවා. ඒ අනුව එතුමා වැව් 11ක් පමණ ඉදි කළ බව තමයි සඳහන් වෙන්නේ. එනවා මහා පරිමාණ වැව් ඉදි කිරීමේ ආරම්භකයා වෙන්නේ වසභ රජතුමා. දෙවැනි කාරණේ තමයි ලංකාව දිස්ත්‍රික්ක නැත්නම් ආස්ථාන වලට බෙදා පාලනය කිරීම. ඒ අනුව යාපනයේ නාගදීපේ නැත්නම් නකදිව පාලනයට ඍෂිගිරි කියන ඇමතියෙක් පත් කරලා හිටි බව වල්ලිපුරම් රන්පතේ සඳහන් වෙලා තියෙනවා. හරිද? ඊළඟ තුන්වෙනි කාරණේ තමයි එතුමා විධිමත් බදු අය කිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරලා තිනවා. ඒ වගේම බුදුදහමට දෙන දි รา පත් වුණු වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කරලා බුද්ධහම දියුණු කරා කිරීමට අනුග්‍රහය දක්වලා තිනවා. වෙහෙර විහාරවල දීමන වැඩි කරලා. හරි මම ආපහු කියනවා වසභ රජතුමා කියලා කියන්නේ ලම්බකර්ණ රාජවංශයේ ආරම්භක පාලකයා. එතුමාගේ රාජ්‍ය කාලේ වැදගත් වෙන හේතු කීපයක් තියෙනවා. එක තමයි ලංකාවේ මහා පරිමාණ වැව් ඉදි කිරීමේ ආරම්භකයා වීම. ඒ අනුව එකට හේතුව තමයි ඉන්දියාවේ ක්‍රිෂ්ණ ගංගා නිම්නී ඇතිවෙච්ච ආහාරයයක් නිසා කලාපීය ආහාර අවශ්‍යතාවයට මුහුණ දීම සඳහා මෙරට මහා පරිමාණ වැව් ඉදි කිරීම සිදු කරලා මහා පරිමාණ වැව් ඉදි කරලා කෘෂි කර්මාන්තය දියුණු කරලා තිනවා. ඒ අනුව මහ වැව් 11ක් පමණ ඉදි කළ බව සඳහන් වේ. දෙවැනි එක තමයි ලංකාව දිස්ත්‍රික්ක නැත්නම් ආස්ථාන වලට බෙදා පාලනය කිරීම. ඒ අනුව යාපනයේ නාගදීපේවත් නකදීව පාලනයට ඍෂිගිරි කියලා ඇමතියෙක් පත්කොට සිටි බවත් ඔහු විසින් පියාඹුගතිස්ස නම් විහාරයක් ඉදි කළ බවත් වල්ලිපුරම් රන්පතේ සඳහන් වෙලා තියෙනවා. අනිත් එක තමයි විධිමත් බදු අය කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ එතුමා දි รา පත් වුණු වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කරලා ඒවට දෙන දීමනා වැඩි කළ බුදුදහම දියුණු කරලා තියෙනවා. රජවරු අද ගැන නෙවෙයි හෙට ගැන ඊළඟට කලාපය ගැන දැනුත් එහෙමනේ. දැන් අපි කියන්නේ කලාපයේ ගෝලීය ආර්ථිකය දැන් ඇමරිකාවේ බදු පනවන එක ලංකාවට බලපාන. ඉතින් එදත් එහෙම තමයි. ඉන්දියාවේ ක්‍රිෂ්ණ ගංගා නිම්නී ඇතිවෙච්ච ආහාරය අපිට බලපාන. ඒතර ඒ කාලේ කලාපීය සහ ලෝකීය ආර්ථික තත්ත්වය සහ දේශපාලන තත්ත්වය අපිට බලපෑව. දැනුත් එහෙම තමයි. හරිද? ඒකේ ලොකු වෙනසක් නැහැ. ඉතිහාසය කියලා කියන්නේ ඒක තමයි. නැවත එකම දේ සිදු වී. ඒතර ඉතිහාසය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන කෙනෙකුට රටක් පාලනය කිරීම වගේම ඒ පාලන කටයුතු මෙහෙයවීම ජාත්‍යන්තර සම්බන්ධතා පැවැත්වීම පහසු. හරි ඊළඟට මේ පාඩමෙන් තියෙන තව ප්‍රශ්නයක් තමයි රජුගෙන් රටවැසියන් අපේක්ෂා කළ යුතුකම්. නිතර අහන ප්‍රශ්න ඔයාලටත් අහනවා. හරිද? ඒතර අතීතයේ පටන් රජුගෙන් රටවැසියන් අපේක්ෂා කළ යුතුකම් අතර එක ආරක්ෂාව. හරිද? දෙවෙනි එක ආර්ථික දියුණුව. තුන්වෙනි එක ආධ්‍යාත්මික නැත්නම් ආගමික දියුණුව කියලා අපි කියනවා. හරි. ඒතර එකක් තමයි ආරක්ෂාව. හරි රටවැසියන් ආරක්ෂා කරන ඉදත් එහෙමයි දැනුත් එහෙමයි. රටවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ සතු වගකීමක්. හරිද? අපි දන්නේ නැහැනේ. අපි දැනන් හිටියේ නැහැනේ. අපි ඔහොම ගහයි කියලා හිතුවේ නැහැනේ. එහෙම කියන්න බෑ. හරිද? අපි දැනන් හිටියේ නැහැ ඔහොම ගහයි කියලා. අපි හිතේ හිමින් ගහයි කියලා නේද? හිමින් ගහන්නේ. ඔව්. ගැහුවට පස්සේ තමයි තේරුනේ ගහපු එකේ රංගේ. එහෙම කියන්න බෑ. රටවැසියන් ආරක්ෂා කිරීම වගකීම. රටවැසියන්ගේ සුරක්ෂිතතාවය සම්පූර්ණයෙන් රජය සතු වෙනවා. ඒ අනුව බාහිර සහ අභ්‍යන්තර කලකෝලාහල වලින් සහ සතුරු ආක්‍රමණ රටවැසියන් ආරක්ෂා කිරීම වගකීම රජතුමා සතු වෙනවා. ඒකට උදාහරණයක් තමයි දුටුගැමුණු රජතුමා අවුරුදු 44ක් රජයට පාලනය කරපු එලාර කියන සොලිය ආක්‍රමණිකයා පරාජයට පත් කරලා ලංකාව එක්සේසත් කරන ප්‍රථම වතාව. ආර්ථික දියුණුව. කියන්නේ මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් ක්‍රමවේදයක් හදන එක රජු සතු වගකීමක්.
අපි දන්නේ අපිට තේරෙන්නේ අපිට සල්ලි නෑ අපිට ඩොලර් නෑ එහෙම කියලා තේරෙන්න බෑ රට තුල රටවැසියන්ට ගේ ආර්ථික මට්ටම ඉහළ නැංවීම සහ ආරක්ෂා කිරීම රජය සතු වගකීමක් නේද රට බංකොලොත් වෙලා අපි දන්නේ කොහොමද නේද එතකොට දැන් මේ රට බංකොලොත් වීම සම්බන්ධයෙන් රටේ පාලක බව කියන්න ඕන රජයේ ප්‍රධාන වගකීමක් ආර්ථික කටයුතු දියුණු කිරීම. ඒකට දා රජවරුන්ට ඔළුව තිබ්බනම් වැව්වමුණු හදලා කෘෂි කර්මාන්තය දියුණු කරලා මිනිස්සුන්ට කන්න බොන්න තුන් වේල දෙන්න පුළුවන්කම තිබ්බනම් දැන් ඒ මුන්ට බැරි වෙන්නේ නැහැ. දැන් ඒ මොකද කරන්නේ? නේද රට අගාධයටම ගිහිල්ලා විනාශම් වෙලා බංකොලොත් වෙලා නේද හැඳි ගෑවිලාම ගියාට පස්සේ අපි දන්නේ නැහැ ඕක අපිට තේරුන්නේ මේ රනිල් තමයි ගොඩගත්තේ නේ ගොඩම් කියනවා කවුරු හරි එක්කෙනෙක් තමයි ගොඩගත්තේ එයාට තමයි පුළුවන් අනිත් අයට ගොඩ ගන්න බෑ ඉතින් අනිත් අය එන මොකද කරේ එහෙනම් ඉතින් ආර්ථිකය දියුණු කිරීම රජතුමාට තියෙන වගකීමක් ඉස්සර කාල රජවරු කෘෂි කර්මාන්තය දියුණු කළා ඒතර අපිට කලින් ඉක්කන ගන්න පුළුවන් වසප රජතුමා මහා පරිවර්තන ඉදි කරලා ඒ 11ක් ඉදි කළා කෘෂි කර්මාන්තය දියුණු කරනවා එහෙම නැත්නම් ගන්න පුළුවන් අපිට මහසෙන් රජතුමා තම මින්නේරිය දෙවියන් ලෙස හැඳින්වුවා කෘෂි කර්මාන්තය දියුණු කරන නිසා මහසෙන් රජතුමා ආගමික දියුණුව දැහැමි හික්මුණු සමාජයක් නිර්මාණය කිරීම ආගම දියුණු කිරීම ආගමට අනුග්‍රහය. ඒක බුද්ධ ධර්ම විතර නෙමෙයි හැම ආගමක්ම ආරක්ෂා කිරීම සහ දියුණු කිරීම රජසතු වගකීමක් වෙනවා. ඒකට උදාහරණයක් තමයි දුටුගැමුණු රජතුමා මාගේ මේ ව්‍යායාමයේ රජසැප සඳහා නොව බුදුදහමේ චිරස්ථිතිය සඳහායි කියලා රෝහම්වලිසය මිරිසවැටි ලෝමාපායදි කළ බුද්ධ ධර්ම දියුණු කරනවා. તો දැන් වර්තමානයේ ජනාධිපතිවරයා දළදා ප්‍රදර්ශනයක් පවත්වනවා. ඒක ඔහුගේ ඒක රජයේ කාර්යයක්. අනුරගේ කාර්යයක් නෙමෙයි රජයේ කාර්යයක්. රජයේ කරන්න ඕනේ මිනිසුන්ට ආගමික වතාවත්වල දෙන අවස්ථාව දෙන එක රජසතු කාර්යය. හරි මම ආපහු කියනවා අතීතයේ පටන් රජුගෙන් රටවැසියන් අපේක්ෂා කළ යුතුකම් අතර එකක් තමයි ආරක්ෂාව. ඒ අනුව බාහිර හා අභ්‍යන්තර කලකෝලහල ආක්‍රමණ වලින් රටවැසියන් ආරක්ෂා කිරීම වගකීම රජතුමා සතු වෙනවා. එන දුටුගැමුණු රජතුමා අවුරුදු 44ක් රජරට පාලනය කළ එලාර කියන සුළි ආක්‍රමණිකයා පරාජයට පත් කරලා ලංකාව ප්‍රථම වතාවට එක්සේසත් කරා. ආර්ථික දියුණුව ප්‍රධාන ආර්ථික ආදායම් මාර්ග කෘෂි කර්මාන්තය වැව්වමනු දී කරලා කෘෂි කර්මාන්තය දියුණු කරන එක රජුට තියෙන ප්‍රධාන වගකීම. ඒ අනුව මහසෙන් රජතුමා වැව්වමනු දී කරලා කෘෂි කර්මාන්තය දියුණු කළ නිසා මින්නේරිය දෙවියන් නැත්තම් මහසෙන් දෙවියන් ලෙස හඳුන්වනවා. නැත්නම් අපිට ලියන්න පුළුවන් වසබ රජතුමා මහා පරිමාණ වැව් ඉදි කරලා කෘෂි කර්මාන්තය දියුණු කළා. ඒ අනුව එතුමා වැව් 11ක් පමණ ඉදි කළ බව සඳහන් වේ. ආගමික දියුණුව ප්‍රධාන ආගමුනේ බුද්ධ ආගම වෙහෙර වෙහෙර දිකලා බුද්ධ ආගම දියුණු කරන එක රජුගේ වගකීමක්. එන දුටුගැමුණු රජතුමා මාගේ මේ ව්‍යායාමයේ රජසැප සඳහා නොව බුදුදහමේ චිරස්ථිතිය සඳහායි කියලා රෝමුලිසය මිරිසවැටිය ලෝවාමපායි දිකලා බුද්ධ ආගම දියුණු කරා. හා ඊළඟට තුන්වෙනි පාඩමෙන් තව එක ප්‍රශ්නයයි ඉන්න තියෙන්නේ. ඒ තමයි රාජ්‍ය උරුමය රජකම උරුම වීම. හරිද? ඒතර ලංකාවේ රජකම උරුමයේ ප්‍රධාන ක්‍රම තුනයි. ප්‍රධාන වශයෙන් අපිට ක්‍රම තුනක් හඳුනා ගන්න පුළුවන්. එක තමයි පියාගෙන් පුතාට. දෙවෙනි එක තමයි සහෝදරයාගෙන් සහෝදරයාට. තුන්වෙනි එක තමයි නායකර සම්ප්‍රදාය අනුව බිරිඳගේ සහෝදරයාට. සාමාන්‍යයෙන් පහසුවෙන් පාඩම් කරන්න පුළුවන් එක. ඒක පියාගෙන් පුතාට. ඒක තමයි සාමාන්‍ය සම්ප්‍රදාය. ඒ අනුව රජුගේ අගබිසවගේ වැඩිමහල් පිරිමි දරුවාට රජකම උරුම තමයි සාමාන්‍ය සම්ප්‍රදාය. රජුගේ අගබිසවගේ රජතුමාට අන්තපුරේ විසෝරු උඩ තරම් ඉන්න පුළුවන්. හැබැයි රජකම හම්බෙන්නේ රජතුමා අභිෂේක කරනකොට අගබිසවක් තෝරගන්න. උදාහරණයකට සීගිරියේ කාශ්‍යප රජතුමාට අන්තපුරේ ස්ත්‍රීන් 500ක් හිටිය කියලා සඳහනක් තියෙනවා. ඊර්ෂ්‍යා කරන්න එපා ඒකට. එතුමා කනක් කියලා කොහොම හරි ඒ 500ත් එක හිටියනේ. ඒක උහුල ගන්න ප්‍රශ්නයක් කරක් දන්නේ. අර ගලපල්ලෙන් එතුමා අවසානයේ මැරෙන්නේ සීගිරි පර්වතයෙන් පල්ලෙහාට පැනලා කියලානේ. කනක් ඇහෙන්න දන්නේ. කොහොම වුණත් පියාගේ පුතාට කියන්නේ රජතුමා අභිෂේක උත්සවයේදී අගබිසවක් තෝරා ගන්න ඕනේ. ඒ අගබිසවගේ වැඩිමහල් පිරිමි දරුවාට වැඩිමහල් පිරිමි දරුවා තමයි රජකම හම්බෙන්නේ. දැන් උදාහරණයක් අපිට කියන්න පුළුවන් කාවන්තිස්ස රජතුමාගෙන් පස්සේ දුටුගැමුණු රජතුමාට. නේද? මේක දැක්කම මට මතක් වුණා ලංකාවේ එකම කාර්යයක් තිබු රජතුමා. අර ජෝක් එකක තිබු මොන්ද එක ලංකාවේ එකම කාර්යයක් තිබු රජතුමා තමයි කාවන්තිස්ස. වන්තිස්ස එක කාර්යයයි තිබුණේ. කාවන්තිස්ස. කොහොමද කාවන්තිස්ස රජතුමා පස්සේ දුටුගැමුණු රජතුමා. ඊට සහෝදරයන්ගේ සහෝදර රජුට දරුවන් නොසිතෙන. තව උදාහරණ තියෙනවා. වෙන උදාහරණ තුන ලියන්න පුළුවන් මේ සරල උදාහරණයක් ගන්න. දෙවෙනි කාරණේ තමයි සහෝදරයන්ගෙන් සහෝදරයාට ඒ අනුව රජුට දරුවන් නොසිටි අවස්ථාවල රජ කරන්න කෙනෙක් නැති වුණාම රජතුමාගේ වැඩිමහල් සහෝදර රජකම හම්බ වෙනවා. ඒ අනුව දුටුගැමුණුගෙන් පස්සේ එතුමාගේ සහෝදරයා වුණු සද්ධාතිස්ස කුමාර රජකම හම්බ වෙලා තියෙනවා. තුන්වෙනි කාරණේ තමයි නායක්කාර සම්ප්‍රදාය. මේක නිකන් නෙවෙයි. නායක්කාර සම්ප්‍රදායට අපි දකුණු ඉන්දියාවෙන් ආපු
නායක සම්ප්‍රදායට අනුව රජුට දරුවන් නොසිටි අවස්ථාවල බිරිඳගේ සහෝදර රජකම හම්බෙලා තිනවා. ඒ අනුව ශ්‍රී විජයරාජසිංහ, කීර්තිසී රාජසිංහ, කීර්තිසී රාජසිංහ, රාජාධිරාජසිංහ ඔය විදිහට ඕන කෙනෙක් ලියන්න පුළුවන්. හරි මම ආපහු කියනවා රාජ්‍ය උරුමය අතීතයේ පට රජකම උරුම ආකාර අතර එකක් තමයි පියාගෙන් පුතාට. ඒ අනුව රජුගේ අගබිසවගේ වැඩිමහල් පිරිමි දරු රජකම උරුම සාමාන්‍ය සම්ප්‍රදායක්. ඒ අනුව කාවන්තිස්ස රජතුමාගෙන් පස්සේ දුටුගැමුණු කුමාර රජකම හම්බෙලා තියෙනවා. දෙවෙනි එක තමයි සහෝදරයාගෙන් සහෝදරයාට එනු රජ කරන්න පුතෙකු නොසිටි අවස්ථාවල රජුගේ වැඩිමහල් සහෝදර රජකම හම්බෙලා තිනවා දුටුගැමුණුගෙන් පස්සේ සද්ධාතිස්ස කුමාරයා. තුන්වෙනි එක තමයි බිරිඳගේ සහෝදරයාට එනු නායකකර සම්ප්‍රදායට රජකම හම්බුනේ රජුගේ දරුවන් නොසිටි අවස්ථාවල නායකකර සම්ප්‍රදාය රජකම හම්බෙන්නේ බිරිඳගේ සහෝදරයාට. ඒ අනුව ශ්‍රී විජය රාජසිංහ, කීර්තිසී රාජසිංහ, කීර්තිසී රාජසිංහ, රාජාධිරාජසිංහ එහෙම පෙන්නන්න පුළුවන්. දැන් මෙහෙම නැතුව මේ සම්ප්‍රදායන් තුන උල්ලංඝනය කරමින් ගැටුම් ඇති වුණු අවස්ථා අපිට තියෙනවා. ඒ තමයි ධාතුසේන රජුගෙන් පස්සේ රජ වෙන්න හිටපු මුගලන්ට රජකම දෙන්නේ. අගබිසවගේ දරුවන් මුගලන්ට රජකම දෙන්නේ නැතුව වෙනත් බිසවගේ දරුවෙක් වන කාශ්‍යප විසින් රජකම පැහැරලා ගන්නවා. හරිද? එක විශේෂ අවස්ථාවක්. දැන් ඒකනේ අර තියෙන්නේ සින්දුව වස්තුව ඉල්ලන කාශ්‍යප තුනේ ඇයි හදවත රිදවන්නේ ඇස් දෙක වාගේ මුගලන් සමන් ඔබ පිය රජු සෙවණේ වූ. හරි. ඒකට ඔන්න තුන්වෙනි පාඩමෙන් ඉන්න පුළුවන් ප්‍රශ්න ඔක්කොම ඉවරයි. එතකොට ඒකත් 10 11 දෙකටම පොදුයි. එතකොට මම ආපහු කියන්නේ මේ page එක follow කරලා තියන්න. ඒ page එක follow කරලා තියෙනකොට මම term test එකට අදාළ videos upload කරනවා. මේ ප්‍රශ්න වලට අදාළ විස්තර ලියන්නේ කොහොමද කියලා ඒක බලන්න පුළුවන්. වාර්ය භාගයේ ලකුණු වැඩි කරගන්න පුළුවන්. 9 10 11 ශ්‍රේණි වලට අදාළ වාර්ය භාග වලට අදාළ ප්‍රශ්න වලට උත්තර අපි සාකච්ඡා කරන දිගටම මේක follow කරලා තියන්න. මම වීඩියෝ අප්ලෝඩ් කරපුවම බලන්න. යාළුවන්ට share කරන්න. මොකද මේකෙන් එක ලකුණක් හරි කාට හරි වැඩි වුණොත් ඒක ඔබටත් පිනක් මටත් පිනක්. හරිද? නිසා අපි බලමු මේක ඉස්සරහට කරගෙන යන්න. ඔයාලගේ ලැබෙන සහයෝගයත් එක්ක තමයි අපිට ඒක කරන්න පුළුවන් වෙන්නේ.